උස ගහක් තියෙනවා. ඒ උස ගහට පොඩි ගොළු බෙල්ලෙක් නගින්න ලැහැත්ති. එයා දැන් තාම ඉන්නේ අර ගහ මුල සාවින. එහෙමයි. චූටි ළමයෙක් මෙතෙන්ට ගියා කියනවා. දැන් මේ ළමයාට අර මේ පොඩි ගොළු බෙල්ලා මෙච්චර උස ගහකට නගින එක ප්‍රශ්නයක්. මෙයා මේ ගොළු බෙල්ලත් එක්ක කතා කරලා තිනවා. දැන් මේ ගොළු බෙල්ලත් එක්ක යන කතාව තමයි මේ කවිපන්ති කියන්නේ. ළමයා අහනවා ගොළු බෙල්ලෝ ඔහොම ගියාට පුළුවනිද ගහ මුදුනට යන්න ඔයාට. දැන් ගොළු බෙල්ලගේ තියෙන පොඩි ශරීරෙත් එක්ක මෙයා අහනවා දැන් ඔහොම ගිහිල්ලා චුට්ට ඇදී ගිහිල්ලා ගහ මුදුනට යන්න පුළුවන්ද ඔයාට? එතකොට ගොළු බෙල්ලා කියනවා උසට උසේ ගහ හැදුනේ නෑ එක රැට. ඇයි ළමයෝ තේරෙන්නේ නැද්ද ඔයාට? ගොළු බෙල්ලා කියනවා මේ ගහ වුණත් මෙච්චර උසට හැදුනේ එක රැට නෙවෙයි. තේරුම් ගන්න කියනවා ඒක. එතකොට ළමයා අහනවා කොළ විතරයි ගහ පුරාම මල් නෑ පාට. වෙහෙස වෙලා මොකටද ලස්සන නැති දෙයට. එයා ගහ උඩ බලලා කියනවා මේකේ තියෙන්නේ කොළ විතරයි. දැන් ඔයා ඔය චුට්ට ගිහිල්ලා වුණත් ලස්සන දේවල් ලබන්න බෑනේ උඩට ගිහින්. එහෙමයි. ඉතින් මොකටද මේ යන්නේ? එතකොට ගොළු බෙල්ලා කියනවා එක දවසින් ලස්සන හිමි වෙනවද කාට? දලබු වෙසක් තිබුණා නේද සමනලයාට. එයා ඒක තෝරලා දෙනවා මේ එක දවසකින් එක පාර මේ ලස්සන කියන එක ලැබෙන්නේ නැහැ. දැන් ලස්සන සමනලෙක් වෙන්න කලින් දලබුවෙක් විදියට හිටිය නේද කියලා අහනවා. ඉතින් බලන්න සංස මේ වගේ අරද? එතකොට ළමයට තව ප්‍රශ්නයක් තියෙනවා. එයා අහනවා හීන් සැරේ ගාට ඔහොම ගියාට හිස් අතින්ම එන්න වේවි බිමට ඔයාට. කියනවා උඩට ගිහිල්ලා ඔයාට මුකුත් නැතුව ආයේ හිස් අතින් බහින්න වෙයි. ගොළු බෙල්ලා තමයි මේකේ ලස්සන කතාව කියන්නේ. හෙමින් ගහ මුදුනට මා යන දාට මල් පිපේවි ගහ මුදුනේ ලස්සන පාට. එයා කියනවා මං හෙමීට මේක යනකොට මේ ගහ මුදුනේ චූටි මල් හැදිලා ඒ මල් පිපිලා ලස්සන මල් ගහක් වෙන දවසක් එයි. ඒ වෙනකම් මං හෙමිට යනවා. කාලයට ඉඩ දීලා ඉවසලා කටයුතු කරනවා නිසා. එහෙමයි සස්. දැන් ඇත්තටම අනාගතේ ලබන්නා වූ යම් දියුණුවක් සම්බන්ධයෙන් දැන් තියෙන අඟලේ පියවර සතුටින් තියන්න ඕන නේද සල්ලා? දැන් මේ ගොළු බෙල්ලා සන්තෝෂින් මේක කී යන්නේ. එහෙමයි සල්ලා. එයා දැන් යන තැන නොසතුටින් යනව නෙවෙයිනේ. එයා පටන් ගන්නේ ගහ මුලින්. හැබැයි ගහ මුලත් ඉන්නේ එයා සතුටින්. එයා දන්නවා මට ගමනාන්තයක් තියෙනවා. ඒ ගමනාන්තේ තාම මල් පිපිලා නැහැ. හැබැයි එයා විශ්වාස කරනවා මං හිමිට යනකොට මල් පිපුණු ලස්සන ගහක් මුදුනට මට යන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. මේ කතාවේ ගැබ් වෙලා තියෙන කරුණ ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන්. රත්නශ්‍රී විජේසිංහ ශූරීන්ගේ ගොළු බෙල්ලා සහ ළමයා කියන කවි පන්තිය. බුදුරජාණන් වහන්සේත් අදාළනේ ස්වාමීන් වහන්සේ. අතීතය ගැන ශෝක කර ඉන්න ගත්තොත් සතුට නැති වී යයි. අනාගතයේ පැතුම් පොදි ගැන විතරක් හූලන්න ගත්තොත් සතුට නැති වී යයි. පච්චු පන්නේන යාපෙන්ති. දැන් වර්තමානයේ තියෙන ටිකෙන් යැපෙමින් ඒ මත පිහිටා දක්ෂව දියුණු වෙන්න.